ආයිබෝන් එමෝටම අද අපි කියලා දෙන්න යන්නේ ඔයාලගේ හික් පාර්ට්නර් ප්‍රෝ ඇප් එකකින් කොහොමද Hikvision devices ඒ කියන්නේ NVR, DVR, access control ඒ වගේම Hikvision devices කොහොමද password එක reset කරගන්නේ කොහොමද කියලා අපි අද කියලා දෙන්න යන්නේ. මුලින්ම ඔයාලා හික් පාර්ට්නර් ප්‍රෝ ඇප් එක open කරගන්න. එතනින් පස්සේ බලන්න මෙතන chat board එකක් ඔයාලට පේනවා ඇති. chat board එකක් මෙතන තියෙනවා. මේක මෙතනින් ඔයා ගන්න බැරි වුණොත් මේ කියලා ටැබ් එකෙන් ක්ලික් කරලා උඩම බැලුවා නම් ඔයාලට chat board එක ඔයා ගන්න පුළුවන්. ඒකේ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් බැලුවා නම් තුන්වෙනි ඔප්ෂන් එක ඒ කියන්නේ online support case. ඒක ක්ලික් කරගන්න. පස්සේ මෙතනින් මේක මම පරණ cases ටික දාපු ටික තියෙනවා. එතනින් new case කියන එක ක්ලික් කරගන්න. පස්සේ මෙතනින් බැලුවා නම් ඔයාලට පේනවා තුන්වෙනි ඔප්ෂන් එක device password reset කියන එක. ඒක ක්ලික් කරගන්න. මෙතනින් පේනවා ඇති ඔයාලට options දෙකක්. ඒ කියන්නේ LAN devices එකයි others එකයි. LAN devices කියන්නේ ඔයාලා එකම network එකකින් ඔයාලගේ phone එකයි ඔයාලගේ Hikvision device එකයි එකම network එකකින් ඒ කියන්නේ එකම router එකකින් connect වෙලා ඉන්න එක තමයි LAN devices කියන්නේ. ඒක SADP tool එක auto අරගන්නවා. ඊට පස්සේ other කියන්නේ එක ඔයාලා same network එකකින් නැහැ කියන එක තමයි other කියන්නේ. මේක LAN එකකින් අපි දැන් දෙමු. LAN එක ක්ලික් කරගන්න. එතනින් පස්සේ බලුවා නම් ඔයාලට පේනවා මෙතනින් මම DVR එකක් එකම network එකකින් connect වෙලා ඉන්නේ. ඒ DVR එක මෙතනින් පේනවා. ඒ DVR එක ක්ලික් කරගන්න. එතනින් එයා බලුවා නම් ඔයාලට පේනවා device serial number එක auto අරගත්තා. ඒ කියන්නේ එකම network එකකින් තියෙන නිසා. මෙතන plus icon එක ඊට පස්සේ ක්ලික් කරගන්න. මෙතනින් පේනවා ඇති camera අනිත් එක album කියලා තියෙනවා. නැත්නම් select file කියලා අපි option එකට යන්න පුළුවන්. මෙතනින් camera කියන්නේ camera එකකින් අපි camera එක ක්ලික් කරලා අපි device එකකින් label එක photo ගන්නයි තියෙන්නේ. නැත්නම් අපි අරගත්ත photo තියෙනවා නම් album එකකින් ඒක upload කරන්න පුළුවන්. මං කලින් අරගත්ත photos තියෙනවා. ඒ device label එකකින් clear photo එකක් ගන්න. device serial number එකයි barcode එකයි පැහැදිලියෙන් පේන විදිහට label photo එකක් අරගන්න. එතනින් එයා මෙතනින් approve වෙනවා කියලා agree වෙනවා කියලා මෙතන click එකක් දාලා ඊට පස්සේ මෙතනින් confirm දෙන්න. confirm දුන්නාන් පස්සේ මෙතනින් submit දෙන්න. ඊට පස්සේ මේක processing වෙනවා. processing වුණාන් පස්සේ මේකෙන් මෙතනින් view කියලා ටැබ් එක ක්ලික් කරන්න. මෙතනින් processing කියලා වැටලා තියෙනවා. එතකොට මේක process වෙනවා අපේ case එක. දැන් හරි. ඊට පස්සේ මෙතන මේ වගේ case එක අපිට submit වුණා කියලා මේකක් message එකක් එනවා. ඊට පස්සේ ඒක okay දුන්නම මෙතනින් බැලුවා නම් පේනවා මෙතනින් අපේ device එකේ password reset කරන්න code එක ඇවිල්ලා මෙතනින් copy කියලා තියෙනවා option එකක්. ඒක click කරගන්න. ඒක click කරාම මෙතන බැලුවා නම් පේනවා මෙතන password එක reset වෙලා දැන් මෙතනින් අලුතෙන් අපි password එක දාන්න තියෙන්නේ. මෙතනින් ඔයාලගේ password එක enter කරගන්න. ඊට පස්සේ confirm password එකකින් ඔයාලා දීපු ඒ password එකම දී ගන්න. ඊට පස්සේ okay එක දෙන්න. okay එක දුන්නාන් පස්සේ device එකකින් password එක reset වෙලා ඉවරයි. ඊට පස්සේ මේ case එක close කරන්න. close කරනකොට ඔයාලා කැමති විදිහට මේක star එක දීලා ඊට පස්සේ confirm දෙන්න. ඊට පස්සේ අපි දෙවෙනි option එකකින් කොහොමද password එක reset කරන්න කියලා අපි බලමු. එකම network එකකින් අපි නැත්නම් දෙවෙනි option එකකින් කොහොමද අපි password එක reset කරගන්නේ කියලා අපි ඒකත් බලමු. එතකොට මේ chat bot එක open කරගන්න.
chat bot එක open කරලා ඒ විදිහටම password reset කියලා option එක දී ගන්න. පස්සේ මේ වගේ interface එක ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනින් others කියන එක click කරගන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතනින් device serial number එක auto අරගෙන නැහැ. ඒ කියන්නේ customer හරි නැත්නම් ඔයාලා site එකකින් හිටියොත් SADP tool එක පාවිච්චි කරලා මෙතනින් අපි SADP tool එකක් පාවිච්චි කරලා එකම network එකකින් ඉඳලා SADP tool එක පාවිච්චි කරලා ඒකින් අපි forgot password එක දීලා ඒකෙන් එන QR එක මෙතනින් ස්කෑන් කරන්න ඕනි. මෙතන බලනවා මෙතනින් ස්කෑනින් ඔප්ෂන් එක තියෙනවා. එතකොට මේ QR code එක ස්කෑන් කරගන්න. පස්සේ මෙතනින් ප්ලස් අයිකන් එක ක්ලික් කරගන්න. ඒ වගේම ඔයාලා ඩිවයිස් එකකින් ගත්ත ලේබල් එක ෆොටෝ එක මෙතනින් අප්ලෝඩ් කරගන්න. පස්සේ මෙතනින් ටික් එක දාලා කන්ෆර්ම් දෙන්න. මෙතනින් මම කේස් මේකටම කේසස් දෙකක් ෆයිල් කරලා තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. මෙතනින් සබ්මිට් එක දෙන්න. සබ්මිට් එක දුන්නාන් පස්සේ මෙතනින් කේස් සබ්මිටඩ් කියලා වැටුණා. මෙතනින් view කියලා දෙන්න. මේකත් processing වෙනවා. processing වෙලා ඔයාලට message එකක් එනවා උඩින්. මේ බලුවා නම් පේනවා කේස් එක. මේකින් මෙතනින් view එක දෙන්න. view එක දුන්නාන් පස්සේ අර මුලින්ම වගේම පේනවා ඒකත් copy කියලා මේ option එක click කරගන්න. පස්සේ මෙතනින් ඔයාලගේ අලුත් password එක මෙතනින් දාගන්න පුළුවන්. මෙතනින් confirm password එක දී ගන්න. ඊට පස්සේ OK එක දුන්නා නම් operation succeed. මේ විදිහට තමයි අපි Hik Partner Pro app එකකින් password එක reset කරගන්නේ. මේ විදිහට තමයි මේකෙන් තියෙන options දෙකින්ම අපි password එක මේ විදිහටම ලේසියෙන් password එක reset කරගන්න පුළුවන්. Thank you.